දවසක් යනකොට අපි අද ඇවිල්ලා ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තියෙන අලුපොලැල්ල. මේක සංරක්ෂණයෙන් තමයි කඩාගෙන තියෙන්නේ. එතරම් බැලුවොත් මේ ඇල්ල මීටර 70ක් විතර උසයි. එල්ලට නම හැදිලා තියෙන්නේ මේක අලුපොල අතුරායේ තියෙන නිසා. ඔයාලා මෙතෙන්ට එනවා නම් රත්නපුරට ඇවිල්ලා දෙවැල්ලස්ස පාරේ කිලෝමීටර 30ක් පමණ එන්න ඕනේ. ඉතින් මේ එන ටිකට අඟ දිගට ඇලි ගොඩාරියක් නම් වෙනවා. ඒ ටිකත් අපි ඔයාලට පෙන්නන්න. ගමනක් තාම ඉවර නැහැ. තව දැන් ටිකට යන්න තියෙනවා. බලාගෙන ඉන්න කොහොමද සුන්දරත්වය. දේවාන්දර වැස්සෙන් පොඩි බාධාවක් තිබ්බත් අපි බයික් එකේම අපේ ගමන යන්න පටන් ගත්තා. අද අපිට යන්න තියෙනවා බලංගොඩට. හැමතිස්සෙම ගමන අන්තයට වඩා අපි ගමන රස විඳින්න ඕනේ. ඒ හින්දා අපි පැල්මඩුල්ල පැත්තෙන් යන්නේ නැතුව වේවැල්වත්ත පැත්තෙන් තමයි ගමන යන්න තීරණය කරේ. මේ පැත්තෙන් යන්න ප්‍රධානම හේතුව තමයි මේ පාර දෙපැත්තේ බොහොම සුන්දර දියැලි රාශියක් තියෙනවා. ඒවා ඔයාලා දකින්න ඇති අපි වීඩියෝ එක පටන් ගත්තම පෙන්නපු ඇල්ල. ඒ අලුපොල ඇල්ල. ඒ ඇල්ල තමයි මේ ගමනේ හම්බෙන උසින් වැඩිම ඇල්ල. ඊට අමතරව තව ගොඩක් ඇලි මේ ගමනේ අපිට බලා ගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මේක දියැලි පාරාදීසයක්. දැන් ඉන්නේ රත්නපුර වේවැල්ලත්ත පාරේ. මොන ලක්ෂණ ගණන් ගාන අතරුනේ. ආ රත්නපුර නම් පොඩ්ඩ දුර යා. මට තේනවත් දැන් මට පිටුවස්සින් තියෙන ඇල්ල. මොන මෙතන සුන්දරයි. මේ දියවලි ගමන පුරාවටම තියෙනවා. අපිට දැන් ඉස්සරහින් තියෙන්නේ දේනැල්. දේනැල්ල ගලාන්නේ දේන කන්ද ඉඳලා. ඊට පස්සේ වතුර පාර හොම්ම ගිහිල්ලා ගියොත් බඹර කොටුවට. මේකට සමහරු ගස්ලබු ඇල්ල කියලා කියනවා. මේක ආසන්නව මීටර 70ක් පමණ උසක් තියෙනවා. දේනැල්ල පහු කරලා බලංගොඩ පැත්තට කිලෝමීටර 5ක පමණ දුරක් එද්දී අපිට වේවැල්වත්ත නගරය හම්බ වෙනවා. එතන ඉඳන් කාපට් පාර නෙමෙයි තියෙන්නේ, පොඩ්ඩක් අපලම් පාරක් තියෙන්නේ. අපි මේ පාර දිගේ බලංගොඩ පැත්තට තවත් කිලෝමීටර 1.5ක පමණ දුරක් යද්දී අපිට බේරුවත් ඇල්ලට ළඟා වෙන්න පුළුවන්. අනිත් දියැලි වගේ නෙමෙයි බේරුවත් ඇල්ල තියෙන්නේ, පාරයින් නෙමෙයි, චුට්ටක් කැලේ ඇතුළට යන්න ඕනේ. අපි ගිහිල්ලා ආයේ මේ පාරේ වේවැල්වත්ත නගරයට එන්න ඕනේ අලුපොල ඇල්ල පැත්තට යන්න. ඉතින් ගිහිල්ලා බලමු මුලින්ම බේරුවත් ඇල්ලට. ඔන්න එහෙනම් අපි බයික් එක පාරයින් දාලා පොඩි තේ කෑල්ලක් දිගේ පහළට බැස්සා. ඊට පස්සේ මේ වතුර පාර ක්‍රොස් කරන් තමයි අපිට බේරුවත් ඇල්ල ගාවට යන්න තියෙන්නේ. කොහොම හරි අපි එන්න පොඩි වෙලාවකට කලින් ලොකු ඇස්තක් වහලා මේ වතුර හොඳටම වැඩි වෙලා තියෙනවා. මේ දිය පාරවල් මෙහෙම පොඩියට තිබ්බට මේ ගල් ඉස්සනවා. ඒ වගේම ටිකක් ගැඹුරුයි. ඒ හින්දා අද දවස් එච්චර හොඳ නෑ බේරුවත් ඇල්ල බලන්න යන්න.
ඒත් අපි ගිහිල්ලා බලමු අද මොකද වැස්සත් එක්ක ඇල්ල ගොඩක් ලස්සනයි කියලා මං හිතනවා. ඔන්න එහෙනම් තරමක් දුෂ්කර ගමනකට පස්සේ අපි අන්තිමට බේරුවත් ඇල්ල ගාවට ආවා. මේක මම කිව්වා වගේ අද වැස්සත් එක්ක ගොඩක් ලස්සනයි. ඉන්නකෝ පෙන්නන්න වතුර පාරත් ගොඩක් සැරයි. ඉතින් මේ ඇල්ල ගැන කියනවා නම් මේක පටන් ගන්න ඒ සමුද්‍රවත්ත පැත්තේ ඉඳලා. ඒ වගේම මේක ගිහිල්ලා එකතු වෙන්නේ කලින් අර අපි දැක්ක දෙහිනැල්ල තියෙන්නේ. ඒ දෙහිනැල්ල එකතු වෙන වතුර පාරට වනවා මේක ගිහිල්ලා එකතු වෙන්නේ. බේරුවත් ඇල්ල බලපු අපි ආයෙ ආවා වේවැල් වත්තට. වේවැල් වත්තෙන් උඩට තියෙන පාරක් අලුගොල වතු ආයට යන. ඉතින් ඒ පාර නම් හොඳටම අබලන්. ඔයාලා මේ පාරේ යනවා නම් ෆෝවිල් වාහනයක් හරි නැත්නම් බයික් එකක් අවුලක් නැහැ. පාවිච්චි කරොත් හොඳයි මොකද පාර අබලන් ඉඳලා නිකන් කාර් එක වගේ නම් යන්න ගොඩක් අමාරුයි. මේ පාරේ අපිට කිලෝමීටර 2.5ක් වුණ දුරක් යන්න තියෙනවා අලුගොල ඇල්ල ගාවට. ඒ ඇල්ල බොහොම සුන්දර ඇල්ලක් පාර දකින්න වීඩියෝ පටන් ගත්තා මම ඇල්ල පෙන්නුවා. ඉතින් යමු ඒ ඇල්ලට යන අතරතුර මේ පාර දිගේ තියෙනවා චූටි චූටි දියැලි ටිකක්. මේ දියැලි බලාගෙන අලුගොල ඇල්ල ගාවට යන්නේ. අලුපොල පැත්තට යන ගමන් මේක කැඩිච්ච පාරක තමයි එන්න තියෙන්නේ. ලස්සනල්ලක් නෙවෙයි හිතන්නේ වැස්ස කාලේ විතරක් තියෙනවා වගේ කොහොමද හරි දන්නේ නැහැ. බලමු තව දෙයක් ඉස්සරහට ගිහලා බලමු ගොඩක් තියෙනවා වලට දෙන්න. අපිට දකුණු පැත්තෙන් පේන්න තියෙන්නේ අලුපොල ඇල්ල. අපි ඇත්තටම මේ ආව පැත්තට තමයි යන්නේ. මේ පරණ පාල උඩින් යන්න තියෙන ආසාවට මේ උඩට ආවේ. ඉතින් මේකේ විස්තරේ මම ඔයාලට කිව්වනේ වීඩියෝ පටන් ගත්තම මේ ඇල්ලේ තව ටිකක් උඩට යන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ ඇල්ලේ මාමුලනේ. ඉතින් ඒකට යන්න තව චුට්ටක් ඉස්සරහට ගිහලා පාරක් තියෙනවා. එතකොට මේ පාරේ අපි යමු ඇල්ලේ උඩට එන. දැන් ඉන්නේ අලුපොල ඇල්ල ගාව. ඔයාලා කලින් අර පාලම ගාව විදිහට තනින් අපි චුට්ටක් උඩට ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඊට පස්සේ එතන ඇල්ලේ මැදටම යන්න පොඩි පඩි පෙළක් තියෙනවා. ඒක දිගේ
පහලට ගිහිල්ලා ඩෝන් ෂොට් ටිකක් තියෙන අරගෙන බලමු. මොකද යන්න පහලට මත් එක්ක මේ කට්ටිය නම් කියන්නේ ඊයේ මීට වඩා වතුර ගොඩක් තිබ්බලු. අද අඩුයිලු. මොනවා කරන්නේ? ඒකත් මිස් වෙලා තියෙනවා කොහොම හරි. මේ යාළුවනේ අපි ආවා පොල්පොලැල්ලේ මැදට. මේ හරි දෙන්න තියෙන එතන අඩිපාර දිගේ මම කලින් ආවේ ඒක දිගේ ඇවිල්ලා. වතුර පාර සැරෙන්න ඉන්නා හොඳටම තින්න. මේ ඉදුම ගලනවා. කලින් හිටියේ යන්න රතන රැපින් පේනදි පාලමේ හිටියේ තෙන්න තමයි ඇල්ල දෙන්නේ. ඊට පස්සේ වටෙන් පාරක් තියෙනවා මෙතෙන් දෙන්න මෙතෙන් මේවා ආවේ. එහෙනම් අපි අලුත් ඇල්ලක් ගාවට යන්නේ නේද? මේ ඇල්ලට සමුදී. මඩ පිටිපස්සෙන් තියෙන්නේ දෙමළැල්. එතන වතුර පාර ගොඩක් සැරයි අද. නැත්තම් ඔයාලට පිටිපස්සෙන් පෙළ තියෙන හරිවල් වලට යන්න පුළුවන්. අද යන්න බෑ මේ වතුර පාර ගොඩක් සැරයි ඉන්න. ඔයාලා දැකලා තියෙයි කට්ටිය ෆොටෝස් එහෙම දාලා තියෙන උතන්ට ගිහිල්ලා ඔය උඩ තියෙන ගල උඩට යනවා සමහරු. අද ඉතින් අවසනාවට වතුර පාර සැරයි. ඉතින් පහලට වැටෙන්නෙත් ඔය දෙමළැල්ලම තමයි. ඔක මේ වතුර පාර කරන් එහා පැත්තට යන්න තියෙන්නේ. මොකද අද ඒකටත් යන්න බැරි මොකද මේක ක්‍රොස් කරගන්න විදියක් නැහැ. එච්චරටම වතුර පාර සැරයි. අයිනට වෙන්න තවත් ගොඩක් සැරින්ද මම ඉතින් එච්චර අවධානයක් ගන්න ගියේ නැහැ. ආපහු ගියා මෙතනින්. ඔයාලට පේනවා දැන් අතන පහලින් ලස්සන ඇල්ලක් තියෙනවා. දැන්ට ගිහිල්ලා බලමු. ඉතින් අපි අලුපොල ඇල්ල එහෙම බලලා තවත් ඇල් දෙමළැල්ලක් බලලා ඊට පස්සේ දුක්ක දුරක් ආවා බලංගොඩ පැත්තට. ඒ ඉතින් අපිට හම්බුණා තවත් ඇල්ලක්. මේ තියෙන්නේ මඩ පිටිපස්සෙන් ඒ ඇල්ල. එතන නම් වතුර ලොකු තරක් නැහැ. සාමකාමී වතුර පාරක් තියෙන. හරිම ලස්සනයි නේද? අද දවසට හම්බෙච්ච කීයනේ ඇල්ලද කියලා මතකෙකුත් නැහැ. ඉතරම වැඩි ගොඩක් හම්බුණා. නම් අපි තව ඉස්සරහට තව මොනවද තියෙන්නේ?
බලංගොඩ පැත්තට යද්දී එතන පොඩි දිය පාරක් හම්බුණා. කට්ටිය කියනවා මේකේ යන්න පුළුවන් කියලා. වහලට ගිහිල්ලා බලමු. මේ තියෙන දිය පාර දිගේ මෙතනින් යන්න තියෙන්නේ. හීල්ලක් තියනවා කියන සුපිරි. ඉතල වතුර පාරක්. නාල බලමු දැන් වෙලාව 5:10යි. අපි යම් බලන්න. රෝලත් පැටලා තියෙන්නේ. කැලේ කඩාගෙන ආවට පස්සේ ලස්සන පාර. මේක දිගේ උඩට යන්න පුළුවන්. දැන් වෙලාවක් නැහැ එක්තර දෙයක් කරන්න. උතන නාන්නත් පුළුවන්. උතන ගැඹුරුයි. උතන බහලා නාන්නත් පුළුවන්. බලමු වතුර ඉතලද කියලා. පාර දිගේ ටිකක් උඩට ගිහිල්ලා බලමු. එතන පේස් එක තනක් නාන්නේමයි. පාර බලමු දැන්. මෙතන අර තරම් ගැඹුරු නෑ. සුපිරි වැස්සක් වහින්න ගත්තා. බෑග් එක වල යන්නත් හම්බුනේ. ඉතින් අයිස් වගේ වතුර පාරක් නාගත්තු අපි ඇස්ස බලන්නෙත් නැතුව පුළුවන් ඉක්මනට බලංගොඩට යන්න පිටත් වුණා. මොකද කියනවා නම් දැන් ආයෙත් පහුවෙලා වෙලාව බලංගොඩට තව කිලෝමීටර 15කටත් වඩා තියෙනවා අපිට යන්න. ඇස්තෙන් අඩුවක් නැහැ. ඔයාලා කවුරු කෙනෙක්ට අපි නාපු තැන හොයාගන්න ඕනේ නම් එයා එන්න ඕනේ. ඒ වෙලාවත් ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර 8ක් විතර වගේ ඉති ඔයාලට හම්බ වෙනවා සමනල තැන්න පන්සල. එතන ඉඳන් චුට්ටක් ඉස්සරහට ඇද්දී ඩබල් බ්‍රිජ් එකක් හම්බ වෙනවා. පරණ පාලමයි අලුත් පාලමයි. ඩබල් කිව්වට එතන පාලම් තුනක් වෙන ඩබල් මේ කැඩිච්ච තව පාලමකුත් තියෙනවා. අන්න එතන පාලම ගාවින් තමයි පහලට ඒ නාන්න දැනට යන්න තියෙන්නේ. මේක හොයාගන්න පුළුවන් ඒවලකෝ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි හෙට දවසෙත් මේ තව ගොඩක් දියරි වගේක් බලන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට හෙට යන්නේ බලංගොඩින් හැටන් පැත්තට. වෙනම ගමනක් භගවන්තලාව සිරිපාද ඉතේ කැරිටියකුත් හම්බෙනවා. ඉතින් ඒ ටිකත් බලාගෙන හෙට දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා ඒ වීඩියෝ එක බලන්න, channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.